එකෝමත් කලේක මුහුදු වෙරළක් අස්සල නිහඬ ගම්මානයක දුප්පත් හා කරුණාවන්ත පිරිමි ළමෙක් ජීවත් වුණා. ඔහු තම පවුලක උපකාර කිරීමට සෑම විටම සිහින මැව්වා. දිනක් පිරිමි ළමයා ඔහු මින් පෙර කිසිදා දැක නැති දිලිසෙන පොල් කටුවක් සොයාගත්තා. ඔහුව පුදුමයට පත් කරමින් පොල් කටුව දිලිසි හදිසියෙම මිහිරි බත් වලින් පිරී ගියා. ඒ පුදුම සහ මායාකාර පොල් කටුව පිරිමි ළමයාගේ පවුලට සතුට සහ සහනය ගෙන දුන්න අතර ඔවුන්ට මින් පෙර කිසිදා නොතිබූ තරම් ආහාර ලබා දුන්නා. එහෙත් මේ පුදුමය ගැන ආරංචි වූ කෑදර ගැමියෙකුට එම පොල් කටුව තමා සතු කර ගැනීමට අවශ්‍ය වුණා. කෑදර ගැමියා තම පෞද්ගලික ආශාවන් සඳහා පොල් කටුව භාවිතා කිරීමට උත්සාහ කළ විට එහි බලය අතුරුදහන් වී ගියා. ඔහු කීපවරක් උත්සාහ කළද එහි බලය නැවත ගැනීමට නොහැකි වුණා. තම වරද තේරුම්ගත් කෑදර ගැමියා සමාව ගැනීමේ බලාපොරොත්තුවෙන් පොල් කටුව පිරිමි ළමයාට ආපසු ලබා දුන්නා. පිරිමි ළමයා පොල් කටුව අතට ගත් විට පොල් කටුවේ බලය නැවත පැමිණියා. කරුණාවෙන් ආශිර්වාදය ලැබෙන බවත් කෑදරකමින් කිසිදු දෙයක් නොලැබෙන බවත් සැමට මතක් කර දුන්නා.